Hello friends, welcome back. ඉතින් මම අද නම් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ YouTube channel එකට banner එකක් හදාගන්න කියලා. ඉතින් මම මේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා banner එකක් හදන්න කොහොමද කියලා. ඒ ෆෝන් එකෙන් අද මම කියලා දෙනවා කොහොමද PC එකෙන් හදන්න කියලා. එහෙනම් ඔයාලා මේක බලලා ඔයාලා PC එකෙන් banner එකක් හදාගන්න. එහෙනම් subscribe කරලා like කරලා යන්න වීඩියෝ එක මුලින්ම බලමු මොකද්ද banner එකක් කියන්නේ කියලා. ඉතින් ඔයාලට මගේ channel එක මේ විදිහට බලද්දී ඔයාලට පේනවා මෙන්න මෙතන උඩින් නිකන් ෆොටෝ එකක් ආයේ තියෙනවා. ඉතින් මේකට තමයි banner එක කියන්නේ. ඒ වගේම මෙතන තියෙන edit කියලා එකක්. ඒක අපි ක්ලික් කරොත් අපිට මේ banner එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන ඔයාලට කැමති ෆොටෝ එකක් හරි ඔයාලට කැමතිම දෙයක් මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ banner එක channel එක තිබ්බොත් ඔයාලා පොඩ්ඩක් professional YouTuber කෙනෙක් වෙන කාලෙකට මේක ගොඩක් වටිනවා මේ banner එක. මොකද viewers-ලා ඔයාලා ගැන දැනගන්නේ මේ banner එකකින්. ඉතින් ඔයාලා ගැන මේ viewers-ලා දැනගන්න මේ banner එක තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ banner එක ඔයාලගේ channel එකට upload කරන්න කියලා මම නම් හිතනවා. ඉතින් ඔයාලා මේ channel ඔයාලගේ channel එකට තාම මේ banner එක upload කරලා නැත්නම් දැන් upload කරන්න. එහෙනම් අද මම කියලා දෙන්නම් කොහොමද ඔයාලට මේ banner එකක් upload කරන්න. ඊට කලින් ඔයාලා මේ banner එක හදාගන්න නම් කොහොමද ඒක හදන්නේ කියලා අපි බලමු. ඉතින් මුලින්ම ඔයාලා කැමති web browser එකක් open කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන search කරන්න ඕනේ Canva කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන බලන්න ඕනේ Canva Visual Studio for Everyone කියලා එකක් තියෙනවා. ඔයාලා ඒක click කරන්න ඕනේ. click කරාට පස්සේ මේ විදිහේ interface එක ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන bar එකක් තියෙනවා. එතන බලන්න home projects template brand Canva කියලා. ඉතින් අද අපි banner එකක් හදන විදිහ විතරයි බලන්නේ. ඉතින් මේවා මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්. Canva ගැන වෙන වීඩියෝ එකක් ගන්න ඕන නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි දැන් මුලින්ම යනවා මෙතන create කියනවා. create කියන එකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ විදිහට බලන්න YouTube banner කියලා එකක් තියෙනවා. ඔයාලට එහෙම YouTube banner කියලා එකක් නැත්නම් ඔයාලා මේ search bar එකේ search කරගන්න ඕනේ. ඉතින් දැන් මට තියෙනවා මම search කරගන්න යන්නේ නැහැ. ඔයාලා පේන මෙන්න මෙතන YouTube banner කියලා තියෙනවා. ඒ වගේම මෙතන size එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේක එකපාරක් click කරන්න. ඉතින් ඔයාලා මුලින්ම YouTube banner එකක් හදාගන්න size එකක් තියෙනවා. ඉතින් මම chart එකක් දානවා. ඔයාලා මේ chart එක බලන්න පුළුවන් කොහොමද මේක කියන්නේ මේ කොහොමද මේකේ size කියලා. ඉතින් ඔයාලා මේක හදන්න ඕනේ හැම device එකකටම දෙන්නේ mobile එකට, PC එකට, tablet එකට, TV එකට තියෙන විදිහට තමයි හදන්නේ. මුලින්ම අපි මේ tablets කියන tablet එකilla ඔයාලට කැමති template එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම තෝරගන්න මේක. තෝරගත්ත පස්සේ ඔයාලා මේ විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේව වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ chat game කියලා තියෙන්නේ මම ඩබල් ක්ලික් කරනවා. ඒකට ඔයාලා මේ විදිහට බලන්න පුළුවන්. දැන් ඔයාලට කැමති එකක් ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කැමති විදිහට මේක මෙයා කරගන්න පුළුවන්. මම දැන් හිතන්න මේක මෙහෙම දාගන්න. ඉතින් දැන් අපි මේක ටිකක් කස්ටමයිස් කරගමු. ඉතින් හරි ඔයාලට මේ විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. මම වැඩියට දාන්න කියන්නේ දැන් අපිට මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. මෙහෙම කරලා ඔහොම වගේ කරොත් මේ විදිහට අපිට බලන්න පුළුවන්. මේ වගේ විදිහට තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන ප්ලේස් කරනවා. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට කැමති දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම මම මේක යටින්
දාන්න. යටින් මේ විදිහට දාන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඔයාලා කැමති දේ ටයිප් කරගන්න පුළුවන්. ඒකට මෙන්න මෙතන ටෙක්ස්ට් කියන එකට ගිහිල්ලා ඔයාලා පුළුවන් ඔයාලා කැමති ටෙක්ස්ට් ස්ටයිල් එකක් තෝරගන්න. ඉතින් මම මේක සිලෙක්ට් කරගන්නවා මේ ටෙක්ස්ට් ස්ටයිල් එක. ඉතින් ඊට පස්සේ අපිට මේකේ අපි කැමති දේ ටයිප් කරගන්න පුළුවන්. හරි දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් මේ විදිහට බලා ගන්න පුළුවන් මේක. ඉතින් අපි දැන් මේක මේ විදිහට හදුවට පස්සේ ඔයාලට දැන් මේක ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අන්ද මේක ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ? මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා මෙතනට මේ ඩොට් තුනක් තියෙන එකට නෙමෙයි මෙන්න මෙතන ෂා කියන එකට ගිහිල්ලා මෙතන ඩවුන්ලෝඩ් කියන එක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා බලන්න. ඉතින් ඔයාලා මොකද ඉතින් අද වීඩියෝ එක ගැන ඉතින් ඔයාලට අද මම බැනර් එකක් හදන්න කියලා දුන්නා. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලා බැනර් එකක් හදලා ඔයාගේ YouTube channel එකට දාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම good bye.